දෙමින් සැඳෑ අඳුර මුළු පරිසරයම ගිලගනිමින් තිබුණි. අනේ සමාව වෙන්න නැන්දේ. මට අද බස් එක අල්ලගන්න බැරි වුණා. හවස් වෙනකන්ම ලෙක්චර්ස් තිබුණා. පයින් ආවෙත් අද මම. ඒකයි පරක්කු. මෙලෙස සමාව අයදින ඇය නමින් නහසි. අහසේ වයස අවුරුදු 22ක රූමත් තරුණියකි. ඇය දිගු වරලසක් හා බැලුවන් වසඟ කරගන්නා රුවක් ඇති තරුණියකි. කුඩා කාලයේ ඇයගේ මවත් පියත් මිය යන අතර ඇය හැදී වැඩෙන්නේ ඇගේ මාමා ළඟ. මාමා ඇයට කරුණාවන්ත අයෙකු වත් නැන්දා ඇයට සැමදාම කළේ දුෂ්ටකම්. කැම්පස් ගිහින් පරක්කු වෙලා ආවට බැනුම් අසමින් ඇය ගේට්ටුවෙන් ඇතුළට පැමිණි බැල්කනියේ සිට ඇය දෙස බලා සිටින රුව දෙස බලමින්. ගෙස්ට්ලා ටිකක් ඇවිත් ඉන්නේ ඉක්මනට තේලෑස්ති කරනවා අහසි. නැන්දා එලෙස කියමින් යන්න ගියා. අහසි දෙස බලා ඔහු නමින් අයේෂ් සූරියබණ්ඩාර. සූරියබණ්ඩාර ව්‍යාපාර සමූහයේ තනි අයිතිකරු ඔහු ව්‍යාපාර ලෝකයේ දක්ෂයෙක් වගේම තරුණියන් වසඟ කරන කඩවසම් අහංකාරයෙකි. මිස්ටර් අයේෂ්, මම ඉක්මනට මේ ණය ගෙවන්නම්. මට ටික කාලයක් දෙන්න. අපිට මේ ගෙදරින් යන්න තැනක් නැහැ. මෙලෙස ආයදින ඔහු අහසිගේ මාමය. ඔහු නමින් දානායකයි. ඔහු අයේෂ්ගෙන් ගෙන ඇති ණයට දානායකගේ නිවසත් ව්‍යාපාරයත් අයේෂ්ට සින්නවීමට යයි. මේ අතරේ අහසි බැල්කනියට පැමිණි. මාමේ, මම එන්නද? එන්න අහසි. මල් වැටුණු හුරු බූටි ගවුමකින් සැරකිසි දිග කොණ්ඩයත් කඩාහලන් පැමිණි අහසි දෙස අයේෂ් ඇසිපියේ නොහැල බලා සිටියේ. ඇය තේ කෝප්පයක් ගෙන අයේෂ්ට ලස්සන හිනාවක් එක්ක පිළිගන්න සැරසෙත්ම අත ලිස්සා තේ කෝප්පය අයේෂ්ගේ ඇඳුම් මත හැලුනි. අනේ සමා වෙන්න සර්. අනේ මම චටාස්. විකසින් එතනට පැමිණි නැන්දා ඇයට කම්බුල් පාරක් ගැසුවාය. මොකක්ද ඉරියේ කරේ? මගේ අලුත්ම කෝප්ප සෙට් එක. මහයිකී වගේමයි පුදුම මූසලකමක් තියෙන්නේ. අත් කරනවා මේ ඔක්කොම. ඔය ඇති සාගරිකා. අනේ මිස්ටර් අයේෂ්, සමා වෙන්න ඕන දෙයට. මම බාත්රූම් එක පෙන්වන්නම්. මාමා ඉක්මනට එතනට ඇවිල්ලා එහෙම කිව්වා. අයේෂ් නම් පිටත් යන්න සැරසුණා. කමක් නැහැ දානායක. මම මගේ ෆයිනල් ඩිසිෂන් එක දන්වන්නම්. අයේෂ් අහසි දෙස වරක් බලා එතනින් යන්න ගියා. අයේෂ් එතනින් ගිය සැනින් මාමා හිස බදන් පුටුවකට බර වුණා. මොකද අපේ මහත්තයා? කරන්න දෙයක් තේරෙන්නේ නැහැ සාගරිකා. කොහොම මේ ණය ගෙවන්නද මන්ද? සූරියබණ්ඩාර කියන්නේ හිතක් පපුවක් ඇති මිනිසෙක් නෙවෙයි. අමනුස්සයෙක්. අපි බලමුකෝ මහත්තයා මොකක් හරි කරන්න. මේ ඔක්කොම මේ ඊරිගේ පුමුසලිකම නිසා. අපි ණය ගත්තේ ඒ දරුවගේ උවමනාවකට නෙවෙයිනේ සාගරිකා. නිකන් ඒ දරුවට බනින්න එපා. ඇයි අම්මේ ඔයාලා මාව දාලා තාත්තා එක්ක යන්න ගියේ? මට කවුරුත් මාදරේ නෑ. මට තවත් ඉවසන්න බෑ අම්මේ. මාවත් ඔයාලා ළඟට ගන්නකෝ. කඳුළු සලමින් හැමදාම රැට අම්මයි තාත්තටයි මේම ලියන්න අහසි පුරුදු වෙලා හිටියා. අහසි ඇත්තටම ගොඩක් දුක් විඳා. අහසිට මේ ගෙදර වැඩකාරියක වගේ වැඩ කරන්න උනා. කොච්චර වැඩ කරත් පොඩි වැරැද්දක් වුණ පමණින් නැන්දා දරුණු ලෙස අහසිට ගැහුවා බැන්න. ඇත්තටම අහසිට මේ ජීවිතේ එපා වෙලා තිබුණා. මේ අතරේ ණය ගෙවන්නේ කොහොමද කියලා මාමා කල්පනා කරමින් ඉන්නේ. ඒ වගේම අයේෂ්ගේ අන්තිම තීරණය මොකක් වේවිද කියලා බයෙන් සිතමින් ඉන්නේ. ටික වෙලාවකට පස්සේ අයේෂ්ගෙන් දානායකට දුරකථන ඇමතුමක් එනවා. ඒ අයේෂ්ගේ අන්තිම තීරණය. මොකක්ද? අහසි. මොකද අපේ මහත්තයා? මොකද උනේ? කියන්නකෝ. කෝල් එකත් එක්කම නිහඬ වුණු දානායකගෙන් සාගරිකා ඇහුවා. මම කිව්වනේ අයේෂ් සූරියබණ්ඩාර කියන්නේ නරුමෙක්. මොකද අපේ මහත්තයා ඒ මිනිහා කිව්වේ? ආයෙත් සාගරිකා ඇහුවා. ඒ මිනිහා මහා පුදුම කතාවක්නේ කියන්නේ. ණයට හිලව් වෙන්න අපේ අහසිව එයා ඉල්ලනවා. දානායක අයේෂ්ගේ තීරණය ගෙව්වා. මොකක්? ඉතින් අපි එහෙම කරමු අපේ මහත්තයා.
සාගරිකා ඔයාට පිස්සුද? ඒ අසරණීව බිලි දෙන්න. අපිට මේ ණයෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒ මුසලීව දුන්නම මොකද වෙන්නේ අපේ මාත්තයා? නැන්දා හිතක් පපුවක් නැතුව එහෙම කිව්වා. සාගරිකා ඒ මගේ නංගිගේ දූ මට එහෙම කරන්න බෑ. එහෙම මාමා කියනකොට නැන්දට නම් හොඳටම තරහා ගියා. මහත්තයට ඕන මමයි මගේ අසරණ දරුවයි පාරට ඇදලා දාන්නද? මහත්තයා ඒ තීරණයට කැමති වෙනවා. එච්චරයි. අන්තිමේදී අකමැත්තෙන් වුණත් මාමා නැන්දගේ බල කිරීමට ආයේෂ්ගේ තීරණයට කැමති වෙනවා. මේ සියල්ල හොරෙන් ආසි අහගෙන ඉන්නේ. ආසිට දරා ගන්න බැරි තරම් දුකයි. ආසි කෑ ගහලා අඬනවා. අඬන දෙයක් නැහැ. ගිහින් හොඳට කාලා බීලා ඉන්න එකයි ඇත්තේ. මෙතන බොරුවට අඬා ඉන්නේ. අරගෙන යන්න රෙදි ටික හදාගන්නවා ආසි. නැන්ද එහෙම කිව්වම ආසි අඬාම කාමරයට යන්න ගියා. රාත්‍රිය ගෙවී ගියා. ආසිට නම් නිින්ද හලකටවත් ආවේ නැහැ. උදෙන්ම ආසි එක්කගෙන යන්න ආයේෂ ආවා. මට යන්න බෑ මාමේ. අනේ මාව තියාගන්න මාමේ. ආසි කෑ ගගා ඇඬුවා. මට සමා වෙන්න දුවේ. මාමා එහෙම කියලා කාමරයට යන්න ගියා. ආසිගේ අතින් තදින් අල්ලගත් ආයේෂ් ආසිව ඇදගෙන වාහනේ ළඟට ගියා. නගිනවා වාහනේට. ආයේෂ් ආසිට අණ කරා. මට බෑ. මට යන්න බෑ. මට බෑ. ආසි අඬ එහෙම කිව්වා. මට තමුන් එක සෙල්ලම් කර ඉන්න වෙලාවක් නෑ. එක සැරයක් කිව්වම නගිනවා වාහනේට. ආයේෂ් රාක්ෂයෙක් මෙන් අහසට සැර කරා. ආසි ඒත් අඬනවා. ආයේෂ්ට හොඳටම තරහා ගියා. ආයේෂ් බලෙන්ම ඇදලා ආසිව වාහනයට දාගත්තා. ආසි අඬ වාහනයෙන් බහින්න උත්සාහ කරා. ආයේෂ්ට නම් හොඳටම තරහා ගින් තියෙන්නේ. ආයේෂ් ඔහුගේ තුවක්කුව අරන් ආසිගේ කොණ්ඩෙන් අල්ලන් ළඟට ගත්තා. තමුසේ ආයේ කට ඇරියොත් මම තමුසේගේ මාමගේ ඔළුවට වෙඩි තියනවා. ඒ නිසා සද්ද අඩු කරලා මම කියන විදියට ඉන්නවා. ඉතින් ආසිට මොකද වුනේ කියලා දැනගන්න කැමති අය කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, like කරන්න වීඩියෝ එකට. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. මම ඉක්මනටම කතාවේ දෙවෙනි කොටස අරගෙන එන්නම්.